දුෂේනි මියුරන්ගේ මායාවී ටෙලිනාට්‍යයට විටින් විට පොල්ල තැබීම නිසා එම ටෙලිනාට්‍යයෙන් ඇයව ඉවත් කරපු කතාව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් බවට පත්වී තිබෙනවා. මේ සම්බන්ධව මායාවී නාට්‍ය කණ්ඩායම මෙන්ම දුෂේනි මියුරන්ගේත් විටින් විට සමාජ මාධ්‍ය හරහා තම අදහස් හුවමාරු කරගෙන තිබුණා. ටෙලිනාට්‍ය අතරමැද චරිතයක් ඉවත්වීම හෝ ටෙලිනාට්‍යයෙන් ප්‍රධාන චරිතයක් ඉවත්ව යෑම පිළිබඳ සිදු වූ පළමු අවස්ථාව මේක නෙවෙයි. ටෙලිනාට්‍ය ඉතිහාසය දිහා බැලුවාම එවැනි අවස්ථා ගොඩක් අපට දක්නට ලැබෙනවා. ඒ වගේ එක අවස්ථාවක් තමයි අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වුණු පබා ටෙලිනාට්‍යයේදී අමිල අබේසේකර එම ටෙලිනාට්‍යයේ ශිල්පියෙකු සමග කිසියම් ගැටුමක් අත්කරගත් නිසා හදිසියේම ඒ චරිතයට විදේශගත වීමට සිදු වූ බව සලසමින් ටික කාලයකට ඔහුව අයින් කිරීම. ඉන් පස්සේ ඔහු නැවත කෙටි කාලයක් ඉඳලා තමයි පබා ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ. ඒ කියන්නේ පබා ටෙලිනාට්‍යයේ අවසාන භාගයේදී. ඒ වගේම පබා ටෙලිනාට්‍යයේ උපේක්ෂා ස්වර්ණමාලී පබා ටෙලිනාට්‍ය අතරමැද ඉවත් කිරීම සිද්ධ වුණා. ඒකට හේතුව තමයි ඇය එවකට ජනාධිපති අපේක්ෂක සරත් පොන්සේකා මහතාට උදව් කිරීම සඳහා වේදිකාවට ගොඩවීම. ඒ වගේ අවස්ථාවකට තව උදාහරණයක් තමයි ශලනි තාරකා කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ අතරමඟ ඉවත්වීම. ඒ වගේම ඇය සිහින ගෙනෙන කුමාරියෝ ටෙලිනාට්‍යයෙන් ඒ ආකාරයටම අතරමැද ඉවත් වුණා. මං හිතන්නේ ඇය ඒ ආකාරයට ඉවත් වුණේ තමන්ගේ විවාහය කිට්ටුව. ඒ වගේම කියා දෙන්න ආදරේ ටෙලිනාට්‍යයේ අතරමැද ඒ ආකාරයට ඉවත් වුණු තව ප්‍රධාන චරිතයක් නිරූපණය කළ රංගන ශිල්පිනියක් තමයි දුලීකා මාරපන කියන්නේ. ඒ ඉවත්වීම සම්බන්ධව ඇය මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබුණේ රූගත කිරීමක් අතරතුර යෑමට හරි ටොයිලට් එකක් නැති නිසා කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයට සමුදුන් බවයි. ඉන් පස්සේ කියා දෙන්න ආදරේ ටෙලිනාට්‍යයේ සචින් ලියනගේත් පසුව ඉවත් වෙලා ගියා. ඒ වගේම සචින් ගත්තොත් ඔහු ප්‍රධාන චරිත රඟපෑ ජානු ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවකින්ම අතරමැද ඉවත් වුණු බවට චෝදනා එල්ල වෙනවා. ජනප්‍රිය ටෙලිනාට්‍යයක් අතරතුර ප්‍රධාන චරිතයට සමුදුන් තවත් නළුවෙක් තමයි බිමල් ජයකොඩි කියන්නේ. දෙවෙනිම අතිශය ජනප්‍රිය කාලේ ඔහු රඟපෑ චරිතයට සමුදුන් විට රචකයා කළේ පිටරටකදී ඔහුව මැරුණු ආකාරයට කතාව වෙනස් කිරීම. ඒ වගේම දෙවෙනි නිමේ සමල්ක ආක්ෂ නිෂාදී ආදී සෑම චරිතයක්ම අතරමැද ඉවත්වීම හෝ ඉවත් කිරීම සිදු කෙරුණා. ඊට අමතරව ජානු ටෙලිනාට්‍යයේ රඟපෑ එස්.අයි. සමරක්කොඩි මෙන්ම ජානු ප්‍රධාන චරිතයේ රඟපෑ නිලියත් පසු කාලීනව ඒ ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණා. මේ වගේ ඔබ දන්න තවත් සිදුවීම් තිබෙනවා නම් පහතින් කමෙන්ට් කරන්න කියලාත් අපි ඔබට ආරාධනා කරනවා. කලා ලෝකයේ අලුත්ම තොරතුරු ඔබ වෙත ගෙනෙන කලාතරු ටීවී අපේ YouTube නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔබට ආදරයෙන් ආරාධනා කරනවා.